Hi, welcome to Amdala YouTube channel. Welcome to our YouTube channel. අද අපේ අලුත් vlog එකක් අරගෙන ලෑස්ති වෙලා ඉන්නේ. A levels ඉවර වෙලා results අරගෙන දැන් බලන් ඉන්න කට්ටියට. ඉස්සෙල්ලාම අපි කියන්නම් ඇයි අපි මෙහෙම වීඩියෝ එකක් කරන්න හේතුව කියලා. ඒකට ලොකුම හේතුව තමයි අපි මීට කලින් වීඩියෝ එකක් කරා අපේ රුහුණ යුනිවර්සිටි එකෙන් external students ලට දෙන offer කරන certificate courses වෙන්න පුළුවන් external degrees වෙන්න පුළුවන් මොනවද කියලා. ඉතින් ඒකට comments ගොඩාක් ආවා. ඉතින් අර ගොඩක් ඒක ගැන උනන්දුයි කියලා තමයි අපිට හිතුනේ. අපි හිතුවා ඒ වගේම දැන් ආයි අලුත් සෙට් එකක් හැදෙනනේ දැන් මේ ළඟදී ඒලවස් results release වෙලා. ඉතින් අපි යාලටත් හොඳයි කියලා හිතලා සහ මීට කලින් ඒලවස් කරලා results අතේ තියාගෙන මොනවද කරන්න කියලා හිතා ගන්න බැරුව කට්ටියකුත් එතන. අන්න යාලටත් එක්ක තමයි මේ වීඩියෝ එක අරන් ඉන්න ලෑස්තිලා ඉන්නේ. හරිද? ඔයගොල්ලෝ දන්නවා A levels කියලා කියන්නේ ලංකාවේ ස්ටුඩන්ට් කෙනෙක්ට එයාලගේ ටර්නින් පොයින්ට් එකක් එතනකොත් මොකද ඒකෙන් පස්සේ තමයි ඔයගොල්ලෝගේ එයාලා ඉස්සරහට ජොබ් එකක් ගන්න නැත්නම් තවදුරටත් ඉගෙන ගන්නවද කියන එක තීරණය කරන්නේ. හැබැයි ඒ පාත් එකට ගොඩක් කරුණු බලපානවා. ඒක යාලගේ results වෙන්න පුළුවන්. එයාලගේ personal interest එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයාලගේ financial background එක වෙන්න පුළුවන්. personal interest එක වෙන්න පුළුවන්, results වෙන්න පුළුවන්. ඒ තුනම එකතු කරගෙන ඔයාලට යන්න පුළුවන් පාත්ස් කීපයක් ඔයාලට අරන් එන්න තමයි අපි ලෑස්තිලා ඉන්නේ. හැබැයි අපි මෙතෙන්දි ගොඩක්ම highlight කරන්න යන්නේ ඔයාලා ගොඩක්ම දන්න දේවල් වලට වඩා නොදන්න ඒ වගේම විශ්වාසවන්තකමින් අඩු පාත්ස් ගැන තමයි අපි කියන්න ලෑස්තිලා ඉන්නේ. ඉතින් අපි බලමු. මේක බලන ගමන් ඔයාලා තාම අපේ subscribe කරලා නැත්නම් subscribe කරගෙන යන්න එහෙනම්. හරි. අපි ඉස්සෙල්ලම අරගෙන එනවා මේ A level students ලට යාලගේ results එක higher education කරන්න කැමැත්තක් තියෙනවා නම් මොනවද යන්න පුළුවන් pathways ගැන. ඉතින් එතෙන්දී ඉස්සෙල්ලාම ගන්න පුළුවන් අපිට ලංකාවේ තියෙන state universities ගැන. ඒ කියන්නේ government universities ගැන. ලංකාවේ මේ වෙද්දි government universities 18ක් තියෙනවා. ඉතින් ඔයාලගේ results වලින් ඔය කියන government universities වල cut off marks වලට අනුව ඒ university එකට යන්න බැරි වුණා. ඒත් ඔයාලට තාමත් chance එක තියෙනවා government university එකකින් ඉගෙන ගන්න. options දෙකක් තියෙනවා. options දෙකක් තියෙනවා පුළුවන්. පුළුවන් government university එකකින් external degree එකක් විතරම offer degree එකක් කරන්න පුළුවන්. ඒක ගොඩාක් government universities වලින් offer කරන දෙයක්. එහෙම නැත්නම් අපිට පුළුවන් open university එක තෝරගන්න external degree එකක් කරන්න. එතකොට යාලගේ external degrees විතරක් නෙමෙයි diploma, higher diploma, certificate courses වගේ ගොඩාක් range එකක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ interest එක අනුව එතකොට ඔයාලගේ කැමති subject field එක අනුව ඒ දේ කරන්න. හැබැයි ඔයගොල්ලෝ දන්නවා මොකද දැන් අපි A levels වලින් select වුණොත් අපිට එතනින් එහාට payments කරන්න ඕනේ නැහැ. free education තමයි යන්නේ. හැබැයි select වෙච්ච නැති කෙනෙක්ට external degree එකක් කරනවා නම් ඒගොල්ලෝ charge එකක් ගන්නවා. දැන් අපි ඉස්සලම ගමු external degrees ගැන. ඒ කියන්නේ weekends වල සෙනසුරාදා ඉරිදා ඒක physical වෙන්නත් පුළුවන්, hybrid mode එකකින් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ physical and online නැත්නම් online විතරක් වෙන්නත් පුළුවන්. ඔව් එතකොට ඒක වෙනස් වෙනවා, university එක මත වෙනස් වෙනවා. ඒක code එක අනුව course එක අනුව වෙනස් වෙනවා. ඊළඟට open university එක ගැන. මේක අපි විශේෂයෙන් කතා කරන්න ලෑස්තිලා ඉන්නේ අද. මොකද මේ open university එක කියලා කියන්නේ ලංකාවේ A level student කෙනෙක්ට A level කරපු student කෙනෙක්ට පුදුම තරම් වටින තැනක්. ඒ කියන්නේ government university එකකට යන්න බැරි වුණා. මේක ගැන තාමත් ලංකාවේ මිනිස්සුන්ට doubts තියෙනවා, විශ්වාසවන්තකමක් නැති වෙන්න පුළුවන්. ඒකත් open university කියන්නේ government university එකක්මයි. ඒගොල්ලෝගේ වෙනස තියෙන්නේ ඒගොල්ලෝ අපිට ඒ කියන්නේ charge එකක් අරගෙන තමයි ඒගොල්ලෝ degree එකක් offer කරන්නේ. එතකොට මේ open university එකේදී ඇත්තටම යාලා ටාගට් කරන්නේ සතියේ දවස්වල jobs වලට යන ගමන් සෙනසුරාදා ඉරිදා ඉගෙන ගන්න කාලය වෙන් කරපු ළමයින්ට. එතකොට ඇත්තටම අපි දකිනවා government universities වලට වඩා එහා ගියපු student support system එකක් ඒක ඇතුලේ තියෙනවා. මොකද යාලා දන්නවනේ ළමයි already jobs වලට යනවා කියලා. ඉතින් අපි දන්න යාළුවෝ ඉන්නවා මේ වෙද්දි හොඳ jobs වලට ගිහිලා තියෙනවා. ඒ වගේම අපි දන්න යාළුවෝ ඉන්නවා මේකේ ඩිග්‍රී එක කරලා දැන් මේ වෙද්දී
USA ගිහිල්ලා higher studies කරනවා. ඒ කියන්නේ දැන් PhD එකක් කරනවා chemistry වලින්. ඉතින් එයාලා offer කරනවා 3 year degree එකක් වෙන්න පුළුවන් නැත්නම් 4 year degree එකක් වෙන්න පුළුවන්. ඒක හැබැයි 3 year to 4 year වෙන්නේ ඔයාලා පළවෙනි අවුරුදු දෙකේ ඔයාලා පෙන්නන performance එක අනුව. ඔයාලගේ GPA එක 3ට වඩා වැඩියෙන් තියෙන්න ඕනි. ඉතින් ඒක ඔයාලට බාරයි. කාරණාව මේ Open University එකේ එයාලා online lectures දෙනවා. එතකොට online lectures වල recordings දෙනවා. ඉතින් අනිත් දේ තමයි ඔයාලට guiding book එකක් දෙනවා. ඒ කියන්නේ එතකොට හිතන්න කොච්චර වාසිද කියලා. government universities වලට යන අය දන්නවා අපි lecture එක ලියා ගත්තොත් ඔන්න අපිට තියෙනවා පාඩම් කරන්න දෙයක්. එහෙනම් Open University එකට ගියා කියලා කියන්නේ ඇත්තටම ඉගෙන ගන්න ළමයෙක්ට නම් හරිම හොඳ තැනක්. පාඩම් කරලා එක්සෑම් ලියා ගන්න පුළුවන්. එක්සෑම් කාලෙට lecture recordings බලලා පාඩම් කරලා ඔය ටික කරලා කොහොම හරි ගොඩ දා ගන්න පුළුවන්. යුනිවර්සිටි එකේ දැන් ඔයාලට ඔන්න අලුතෙන් කියන්නේ ගොඩක් කට්ටිය කමෙන්ට් කරලා වීඩියෝ එකේ අහලා තිබ්බා. රුහුණ යුනිවර්සිටි එකේ එක්ස්ටර්නල් ආර්ට්ස් ඩිග්‍රී එක පටන් ගන්නේ කොයි කාලෙ වෙද්දිද කියලා. අපි යාළගේ DCA එකෙන් කතා කරාම යාළා ඉන්ෆෝම් කරා 2026. ඒ කියන්නේ මේ අවුරුද්දේ නොවැම්බර් දෙසැම්බර් වෙද්දී එයාලා නෝටිස් එක දානවා කියලා. ඉතින් ඒකට ගිය අවුරුද්දේ A-levels ලියපු. ඒ වගේම මේ අවුරුද්දේ A-levels ලියලා දැන් ওই results ඇවිල්ලා ඉන්න කට්ටිය. ඒකෙන් ඔන්න ඔය හැමෝටම apply කරන්න පුළුවන්. දැන් බලන්න කේ ළමයි waiting ඉන්නවනිද? නැහැ. දැන් එතනම තේරෙනවා දැන් Open University වෙන්න පුළුවන්, external degree වෙන්න පුළුවන්. එයාලට waiting එකක් නැතුව එයාලගව සල්ලි තියනවා නම් ඔන්න ඉක්මනටම එයාලගේ ඩිග්‍රී එක ස්ටාර්ට් කරන්න පුළුවන්. අනිත් එක සල්ලි ගැන කියද්දි මතක් වුණේ දැන් එයාලට පුළුවන් යුනිවර්සිටි එකත් එක්ක කතා කරලා ෆයිනෑන්ෂල් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ වගේ කට්ටියට ඒ තන ආයතනත් එක්ක කතා කරලා සහන කාලයක් කතා කරන්න. දැන් තමයි මේ පේමන්ට්ස් දෙකක් විදියට කරන්න ඒක හදා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට කතා කරලා. ගවර්න්මන්ට් යුනිවර්සිටි වලට යන්න කැමති නැති කට්ටිය. නැත්නම් ගවර්න්මන්ට් යුනිවර්සිටිස් වලට යන්න කට් ඔෆ්ස් වලට එයාලගේ A-levels results sufficient උනේ නැත්නම් අන්න එයාලට යන්න පුළුවන් private universities වලට. අපි ඒක ගැන වැඩි විස්තරයක් කියන්නේ නැහැ. මොකද ඒක දැන් ගොඩක් trend නේ. ඒක short time period එකකින් එයාලට යන්න පුළුවන් මෙයාලගේ degree එක complete කරන්න පුළුවන්. වෙනස් වෙන තැනකට තියෙන්නේ ඒකට දැන් Open University එකේ කොහොම payment එක ගන්න බෑ. ඊට වඩා ලොකු payment එකක් සාමාන්‍යයෙන් කරන්න ඕනි. සාමාන්‍යයෙන් private universities වලට university එකට වෙනස් වෙනවා. ඊටමතරව ඒක එයාලගේ course එක අනුවත් වෙනස් වෙනවා. කොච්චර payment එකක්. තව එකක් තියෙනවා private university එකකින් ඔයාලා ඩිග්‍රී එකක් කරනවා නම් තව ටාගට් එකක් තියන්න පුළුවන්. වෙන රටකට ෆයින් බලාගෙන කරනවනේ ඩිග්‍රීස් නේද? එයාලගේ තියෙනවා top up programs කියලා. මොකද ඒකේ තියෙන්නේ first 2 or 3 years ලංකාවේ යුනිවර්සිටි එකේ කරලා final year එක එයාලට යන්න පුළුවන් USA, Australia, UK වෙන්න පුළුවන්. ඒ වගේ රටක complete කරලා එතනම working visa වදින්න පුළුවන්. නැත්නම් high studies වලට යන්න පුළුවන්. masters or PhD. හැබැයි ඔයගොල්ලෝ කියන්න කලින් චෙක් කරන්න ඕනේ ඒ අදාළ යුනිවර්සිටි එක පාර්ට්නර් වෙන්නේ මොන කන්ට්‍රි එකත් එක්කද කියන එක. ගොඩක් කට්ටිය දන්නේ නැති දෙයක්. මේක අපි A-levels කරද්දිත් ඇත්තටම මම නම් පර්සනලි ඒක දැනගෙන හිටියේ නැහැ. ඒක මං හිතන්නේ දැනගත්තත් මට ඒවට ඇප්ලයි කරන්න මට නිකන් එච්චර ලොකුම නිකන් බයයි වගේ නේද? යන්න හම්බෙයිද මොකෝ ඒ දන්නේ කියලා ප්‍රශ්නයක් තිබුණා. overseas scholarships දැන් අපි දන්නවා ඔයාලට අවුරුදු 4ක 3ක ඩිග්‍රී එකක් වෙන්න පුළුවන්. ඒක කරලා ඉවර වෙලත් higher studies කරන්න පුළුවන්. ඒ කියන්නේ master එකක් PhD එකක් කියන එක. හැබැයි මේ ඩිග්‍රී එක අපි කරන්නේ දැන් ලංකාවේනේ. ඔයාලට ඒ වගේම ස්කෝලර්ෂිප්ස් ගන්න පුළුවන්. ඔයාලා මේ කරන A-levels results වලට කෙලින්ම පිට රටක ඩිග්‍රී එකකට. මේවා ගොඩක්ම ඔෆර් කරන්නේ Asian countries, සමහර වෙලාවට Europe countries ඒවත් ඔෆර් කරනවා. හැබැයි limited students ලා count එකකට තමයි ඔෆර් කරන්නේ. වෙන කිසිම දෙයක් නැහැ. මොකද මෙයාලා මේක කරන්නේ Ministry of Higher Education in Sri Lanka. ඒක through වෙන scholarships තමයි එතකොට ඔය ඒගොල්ලෝ notice කරනවා ඔයගොල්ලන්ට ඒවට apply කරන්න පුළුවන්. ඒතර වාසිය වෙන්නේ ඔයගොල්ලන්ට ටිකට් වලට යම් කිසි ගාණක් එයා ටිකට් එකට එතකොට සම්පූර්ණ education එක free. ඊට පස්සේ ඔයාලට apartment වගේ හොඳ මේ hostel එකක් හම්බ වෙනවා. ඒ වගේම කෑම බීම හම්බ වෙනවා සහ pocket money ඔයාලට යාළම ගෙවනවා. ඉතින් ඔක්කොම free, full free.
ඔයගොල්ලන්ට ඒක වැදගත් වෙන්න පුළුවන්. මොකක් හරි ඔයාලා කැමති ජොබ් එකක් තියෙනවා නම් ඒකට යද්දි ඒකට ගැලපෙන සර්ටිෆිකේට් කෝස් එකක් හරි ඩිප්ලෝමා එකක් හරි කරලා තියෙන එක ඔයාලට දෝවක් වෙන්න පුළුවන්. හරි. එතකොට ඔයගොල්ලෝ ඒ ලෙවල්ස් වලට කොමර්ස් කරපු කෙනෙක් නම් ඔයාලට පුළුවන් ෆයිනෑන්ස් එහෙම නැත්නම් accounting පැත්තෙන් සිමා chartered accounting ඒ වගේ courses කරන්න පුළුවන්. ඊට අමතරව IT වගේ කරලා දෙනවා නම් ඔයාලට පුළුවන් software engineering diploma ඒ වගේ දෙයක් ඔයාලට කරන්න පුළුවන් professional qualification එකක් විදියට. අපි දැන් ඔය ෆීල්ඩ් එකේ නැති නිසා අපි ඔතනින් එහාට ගොඩක් විස්තර කරන්න යන්නේ නැහැ. මොකද දන්නේ නැති දේවල් නොකිය ඉන්න තරමට තමයි ඔන්න. ඊළඟ පොයින්ට් විදිහට අපි අරන් ආවේ ඔයාලට vocational training එහෙම නැත්නම් NVQ levels වලට ඔයාලගේ qualifications හදාගන්න. එතකොට ඒකට අපිට use කරන්න පුළුවන් German Tech වෙන්න පුළුවන්. ඊට පස්සේ university colleges government through යන university colleges එහෙම නැත්නම් විශ්වවිද්‍යාල විද්‍යායතන කියලා කියනවා. ඒවා වෙන්න පුළුවන්. hotel management course වෙන්න පුළුවන්. මේකේ විශේෂත්වය තමයි දැන් අනිත් තැන්වල certificates විතරයි දෙන්නේ. හැබැයි මෙතනදී ඔයාලට hands on experience එක තමයි certificate diploma සරි මොනවා හරි හම්බ වෙන්නේ. එතකොට ඔයාලට කෙලින්ම ජොබ් මාකට් එකට යන්න පුළුවන් ඔයාලට ඔල්රෙඩි එක්ස්පීරියන්ස් තියෙන නිසා. දැන් එතකොට ඔයාලගේ NVQ level එකට අදාළව ඒගොල්ලෝගේ course එකේ duration එක වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් higher diploma වගේ වුණොත් අවුරුදු 3ක් යනකම් යනවා. ඊට පස්සේ කෙලින්ම ඔයගොල්ලන්ට ජොබ් මාකට් එකට යන්න පුළුවන්. එතෙන්දී තව වැදගත්ම එකක් තමයි හොටෙල් මැනේජ්මන්ට් කෝසස් කියලා කියන්නේ. ඒකේ බය නැතුව ආයි විශ්වාසවන්ත විදිහට යන්න පුළුවන් එකක් තමයි ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් ටූරිසම් ඇන්ඩ් හොටෙල් මැනේජ්මන්ට් කියලා කියන්නේ. ඒක තමයි ලංකාවේ තියෙන එකම ප්‍රීමියර් ඉන්ස්ටිටියුට් එක මේ හොටෙල් කෝසස් වලට තියෙන. හරි. අපි අද කතා කරන ලෑස්තුනේ ඔන්න ඔය කියන ටික තමයි. අපි ආයේ එකින් එක ස්පෙસિෆයි කරේ නැහැ. මොකද එහෙම කතා කරන්න ගියොත් මේ වීඩියෝ එක ගොඩක් දිග වෙනවා. ඊට පස්සේ අපිට හැබැයි විශේෂ දෙයක් කියන්න තියෙනවා. දැන් A levels results ඇවිල්ලා දැන් ඔයාලා ඔය පාත් එක ඩිසයිඩ් කරනවනේ. ඒක ඩිසයිඩ් කරලා ඔය පාත් එක පටන් ගන්න ඔයාලා ටික කාලයක් ඉන්න වෙනවා. මේ කාලය ඇතුළත ඔයාලට කරන්න හොඳ දේවල් ටිකක් අපිට තියෙනවා යෝජනා කරන්න. එකක් තමයි ඔයාලගේ ස්කිල්ස් ඩෙවලොප් කරගන්න. ලැන්ග්වේජ් වෙන්න පුළුවන්. ඊට පස්සේ IT පැත්තේ වෙන්න පුළුවන්. ඒ වගේ ස්කිල්ස් ඩෙවලොප් කරගන්න. ලැන්ග්වේජ් එකක් කිව්වහම ප්‍රධානම දේ තමයි ඉංග්‍රීසි හදාගන්න ඕනි. මොකද අපි මොන්ටිසෝරි යන කාලේ ඉඳන් ඉංග්‍රීසි ඉගෙන ගත්තට අපි තැනකට ගිහිල්ලා කතා කරන්න පටන් ගත්තාම නැත්තම් අපි දැන් ඉංග්‍රීසි ලෙක්චර්ස් දෙන තැනකට ගියොත් ඔයාලා ඩිග්‍රී එකක් පටන් ගන්නවා වෙන්න පුළුවන්. නැත්තම් හොඳ කෝස් එකක් වෙන්න පුළුවන් ස්ටෑන්ඩඩ් එකක්. අනිවාර්යෙන්ම ඉංග්‍රීසි ඕනේ. නැත්තම් ලියා ගන්න බෑ. ඒකට තමන්ගේ ඉංග්‍රීසි පොලිෂ් කරගන්න. අපි අන්තිමට තමයි දැන ටිප් එක තමයි brain into business. දැන් ඔයාලා ඇත්තටම young people නේ ඔයාලගේ තියෙන knowledge එක එතකොට ඔයාලගේ තියෙන experience එක පාවිච්චි කරලා business එකක් පටන් ගන්න. ඉතින් අපි අතින් සමහරට වැරදි දෙයක් කියනවාද දන්නේ නැහැ. ඉතින් එහෙම කියුණා නම් අපි දෙන්නටම sorry. හැබැයි අපි එහෙම වැරදි දෙයක් කියුණා නම් ඔයාලා දන්න කෙනෙක් ඉන්නා නම් ඒක හරි ගස්සන්න. ඒක තවත් කෙනෙක්ට ලොකු උදව්වක් වෙන්න පුළුවන්. නංගි මල්ලි හැමෝටම ඔයාලට සුබ අනාගතයක් and thanks for watching our vlog.